අනිත් බෝනික්කොන්ගේ හොරර් ස්ටෝරි එක ගත්තම මේකේ IMDb රේට් එක ඊට වඩා හොඳ මට්ටමක තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයගොල්ලන් පුළුවන් ওই පල්ලෙහාට තටපට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගෙන වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ අපි වැඩි කතා නොකර යමු අපේ film review එකට. මේ ෆිල්ම් එකේ ඉන්න මේන්ම කැරක්ටර් එකක් තමයි මේ ජෙමි අෂේන් කියන්නේ. එයාගේ වයිෆ් තමයි ලීසා. කොහමරි ලීසා මේ වෙනකොට ප්‍රෙග්නන්ට්. ඒත් එක්ක මේක දවසක් මේ දෙන්න පොඩි රොමැන්ටික් සීන් එකකට එන්ටර් වෙන්න හදද්දිම මේගොල්ලන් ගෙදර බෙල්ලෙක් කවුරු හරි ගහනවා. ඉතින් මේ ජෙමි ගිහලා බලනවා මේ කවුද කියලා. දොර ඇරලා බැලුවට පස්සේ කවුරුත් එතන පේන්නේ නැහැ. ඒ වෙනුවට ලොකු පාර්සල් එකක් තියෙනවා ජෙමිගේ නමට ආපු. ඉතින් මේක දැකපු ජෙමි එයාගේ වයිෆ් එක්ක එකතු වෙලා ඒක ගලවලා බලනවා මේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් එහෙම ගලවලා බැලුවට පස්සේ ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා ඒක ඇතුලේ තියෙන ලොකු පෙට්ටිය. ඒත් එක්ක මේ පෙට්ටිය අරලා බැලුවට පස්සේ ඒක ඇතුලේ ලොකු බෝනික් එකක් ඉන්නවා. ඉතින් ලීසා හිතන්නේ මේ බෝනික්කව දැක්කට පස්සේ මේක ගෙනල්ලා තියෙන්නේ ජෙමි කියලා. ඉතින් ජෙමිගෙන් ඇහුවම එයාත් නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ. කොහමද මේ බෝනික්කව අර මේගොල්ලන් පොඩ්ඩක් එහෙම කරලා බලද්දි ලීසා කියනවා මේ බෝනික්කගේ ඇස් දෙක නිකන් ඇත්ත එක්කෙනෙක්ගේ ඇස් දෙකක් වගේ. ඒත් එක්ක මේ බෝනික්කේ කටත් හොල්ලන්න පුළුවන්. කොහමද ඔය විදිහට මේ දෙන පොඩ්ඩක් මේ බෝනික් එක්ක ඉද්දි මේ ලීසාට ඕන වෙනවා රෑ කෑම ගන්න ගෙදරින් නැතුව පිටතැනකින් කෑම ගෙදරට ගෙනල්ලා. ඉතින් ජෙමි යනවා කෑම ගේන්න රෑ වෙන කඩේකට. ගිය වෙලාවේ ලීසා විතරයි ගෙදර ඉන්නේ. කොහමද මේ ලීසා මේ බෝනික්කවත් අරගෙන කාමරේට යනවා එයාගේ. කොහමද මේ කාමරේට ගිය වෙලාවෙත් මේ බෝනික්කගෙන් පොඩි අමුතු දේවල් වෙනවා කියලා එයාට තේරෙනවා. කොහමද මෙයා මේ බෝනික් එක්ක ටික වෙලාවක් ඉද්දි මෙයාට එනවා ගෙදර බෆල් එකේ කවුරු හරි සින්දු දාලා වගේ. ඉතින් මෙයා හිතන්නේ ජෙමි ගෙදරට ආවා කියලා දැන්. ඊට පස්සේ මෙයා යනවා ජෙමිව බලන්න. ඒත් එක්ක මෙයා බෝනික්කගේ ඇඟට රෙද්දකුත් දාලා තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා බලද්දි ජෙමි එතන නැහැ. ඒ වුණාට සින්දු දාලා. ඊට පස්සේ මෙයා ඒක ඔෆ් කරනවා. ඒත් එක්කම මෙයාට තේරෙනවා මෙයාට ඇහෙන ශබ්ද ඔක්කොම අඩු වීගෙන යනවා කියලා. ඒ කියන්නේ මෙයා කාමරේට යන්න කලින් වතුර එකක් නටන්න කියලා ගෑස් එකට තිබ්බා. ඉතින් ඒ වතුර එක දැන් නටනවා. එතකොට අර කේතලේ විසිල් එක දැන් වදිනවා. ඒත් එක්ක මේ විසිල් එකේ ශබ්ද අඩු වීගෙන ගිහලා එකපාරට විසිල් එකේ ශබ්ද නැතුව යනවා මෙයාට තේරෙනවා. ඒත් එක්කම ඔරලෝසුව වල කටු යන ශබ්දෙත් එකපාර නැතුව යනවා. ඔරලෝසුව වල බට්ට වදින ශබ්දෙත් නැතුව යනවා. ඉතින් ඔක්කොම ශබ්ද ටික නැතුව යනවා. ඒත් එක්ක මෙයාට හරි අමුතුයි මෙයා ආයි යනවා අර බෝනික්කව තිබ්බේ කාමරේ පැත්තට. ගියාට පස්සේ රෙද්ද ඇතුලේ බෝනික්කට වඩා ටිකක් ලොකු කෙනෙක් ඉන්නවා වගේ මෙයාට තේරෙනවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා ඒ රෙද්ද ඇදලා බලනවා. ඇදලා බලනොත් එක්ක මෙතන වෙන කවුරු හරි ඉන්නවා. ඒත් එක්ක මේ රෙද්ද මෙයාගේ ඇඟට වැටිලා මෙයා මේ රෙද්දත් එක්කම කාමරෙන් එළියට වීසි වෙලා යනවා. ගිය වෙලාවේ මෙයාගේ කටින් ලේත් එනවා. ඉතින් ආවට පස්සේ මෙයා ආයි හැරලා බලනවා. බලනකොට මෙයාට පේනවා කාමරය ඇතුලේ තව කවුරු හරි ඉන්නවා කියලා. අපිට පෙන්වන්නේ නැහැ ඉන්නේ කෙනා. ඒත් එක්කම මෙයාව කාමරය ඇතුලට ඇදලා ගන්නව විතරයි පෙන්වන්නේ. ඒත් එක්කම ජෙමි යනවා ගෙදරට. ඉතින් ජෙමි ගෙදරට ආවට පස්සේ ගෙදර හරියට ලොක් කරලත් නැහැ. ජෙමි දොර අරගෙන ගිය ගමන් කේතලෙත් විසිල් එක වදිනවා වතුර නටනවා. ඊට පස්සේ ජෙමි කතා කරනවා ලීසාව මොකද්ද කරන්නේ මෙතන මේ වතුර එකක් නටනවා කියලා. වතුර එකක් හොඳටම රත් වෙලා. ඊට පස්සේ මෙයා කේතලෙත් පැත්තකින් තියෙනවා තියලා ඉවරලා මෙයා ලීසාව හොයන්න යනවා. ඒත් එක්කම මෙයා දකිනවා බිම ලේ පාරක් තියෙනවා ලොකු. ඒත් එක්කම මෙයා ලීසාට ආයි පාරක් කතා කරද්දි ලීසා කියනවා මම මෙහෙ කියලා. ඊට පස්සේ මෙයා ඒ හඬ පස්සෙන් යනවා. ගියාට පස්සේ ආයි ලීසා අර කාමරේ පැත්තෙන් කතා කරනවා එහෙනවා මම ඔයාවද පුදුම කරනවා ජෙමි කියලා. ඊට පස්සේ මෙයා ඒ කාමරේ පැත්තට ගියාට පස්සේ මෙයාත් දකිනවා අර කාමරේ මෙට්ටේ උඩ කවුරු හරි රෙද්දක් දාගෙන වගේ ඉන්නවා. ඉතින් මෙයාත් පොඩ්ඩක් බයෙන් වගේ යන්නේ. මෙයා හිතන්නේ ලීසා කියලා. කොහොම හරි මෙයාට ඒත් එක්කම එයාගේ පිටිපස්සෙන් කවුරු හරි hina වෙන සද්දයක් යනවා ගෑනුවෙක් කෙනෙක්. මෙයා හිතන්නේ ලීසා කියලා. ඒත් මෙයා හැරලා බලනකොට කවුරුත් පේන්නේ නැහැ. ඊට මෙයා ගිහිල්ලා අර රෙද්ද ඇදලා බලනවා. ඇදලා බලද්දී එයාගේ වයිෆ් ඉන්නේ. ඒ කියන්නේ ලීසා. ලීසාව කවුරු හරි මාරලා එයාගේ කට පළලා දිවත් ගලවලා වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මෙයා හොඳටම බය වෙනවා. ඒත් එක්කම මෙයා මේක පොලිසියට දැනුම් දෙනවා. කොහොම හරි දැන් පොලිසියෙන් මෙයාව තමයි මෙයාගේ නෝනාගේ මරණයට සැක කරන්නේ. ඉතින් ඒකට හේතු කීපයක්ම තියෙනවා. එතනින් එකක් තමයි මෙයා පොලිසියට දුන්නේ කට උත්තරේ. ඉතින් මෙයා කට උත්තරේ මෙයා කියලා තියෙනවා මෙයා ගෙදරට ගිය ගමන් මෙයා ලීසාට කතා කරා. ඒ වෙලාවේ ලීසාත් මෙයාට කතා කරා කියලා. ඉතින් මේ මරණ පරීක්ෂණ වාර්තා වලට අනුව ලීසා ඒ වෙනකොටත් මැරලා තමයි ඉඳලා තියෙන්නේ. ඒත් එක්කම ලීසාට කොහොමත්ම කතා කරන්න බෑ. මොකද එයාගේ දිවත් කවුරු හරි ගලවලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා පොලිසියට මේ ජෙමි ගැන ලොකු සැකයක් ඇති වෙනවා. අනිත් දේ තමයි මේ ලීසාව පණ පිටින් අන්තිමටම දැකපු එක්කෙන තමයි ජෙමි. ඒත් මේ මිනිමැරුම හරියටම ජෙමි තමයි කරේ කියලා ඔප්පු කරන්න පොලිසියට සාක්ෂි නැහැ තාම. ඉතින් පොලිසිය කියන්නේ නම් ජෙමිට ඔයාට දැන් ගෙදර යන්න පුළුවන්. ඔයාව හිරේ දාන්න නැහැ දැනට. ඒ වුණාට ඔයා පිට කොහෙටවත් දුර තැනකට නම් යන්න බෑ. ඔයා මේ ආසන්නෙම තමයි ඉන්න ඕනේ කියලා. ඒත් එක්ක මේ මිනිමැරුම පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලධාරියා මේ ජෙමි ගැන ගොඩක් සැකයෙන් ඉන්නේ. මෙයාගේ පස්සෙන් මෙන්න සීන් එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට දැන් ජෙමිට ගොඩක් සැකයි අර එයාගේ ගෙදරට ආපු පාර්සල් එක ගැන. එයාට හිතෙන්නම ඒ පාර්සල් එකේ හිටපු බෝනික්කයි
මේ යාගේ නෝනගේ මිනිමැරුම අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මෙයා මේක පොලිසියට තේරුම් කරන්න හැදුවත් පොලිසිය ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒක නිකන් සෙල්ලම් බඩුවක් විතරයි. ඉතින් පොලිසිය ඔක පිළිගන්නෙත් නැති නිසා මෙයා ආයිපාරක් යනවා ගෙදරට ගිහිල්ලා මෙයා බලනවා මොන හරි දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මෙයාගේ ගෙදරින් මෙයාට ලොකු දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි අර බෝනික්කව ගෙනාවු පෙට්ටියේ මෙයා එක තැනක් දකිනවා. එතන ගහලා තියෙනවා මේරි ෂෝ ඇන්ඩ් බිලි කියලා. ඒත් එක්කම එතන ගෑනුවෙක් කෙනෙක්ගේ චිත්‍රකුයි අර එයාගේ ගෙදරට ගෙනාවු බෝනික්කගේ චිත්‍රකුයි එතන ඇඳලා තියෙනවා. ඒත් එක්කම එතන යටින් ගහලා තියෙනවා රාවන්ස් ෆෙයා කියලා. ඉතින් ඒ තමයි ඒක ඇවිල්ලා නගරයක්. ඒ නගරේ තමයි මේ ජෙමි කලින් ජීවත් වෙලා තියෙන පොඩි කාලේ. ඒ කියන්නේ මේ නගරේ තමයි මෙයාගේ තාත්තා දැනටත් ජීවත් වෙන්නේ. ඉතින් මෙයාගේ තාත්තා එක්ක තරහයි. කොහොම හරි මෙයා යනවා ඒගොල්ලන්ගේ තාත්තව හොයාගෙන එයාගේ මොකක් හරි මේ සම්බන්ධයෙන් තොරතුරක් දැනගන්න කියලා. ඉතින් මෙයා ඒගොල්ලන්ගේ තාත්තා ගෙදරට ගියාට පස්සේ මෙයාව පිළිගන්නවා ගෑනුවෙක් කෙනෙක්. ඒ ගෑනුවෙක් කෙනා තමයි මෙයාගේ තාත්තා දැන් බැදලා ඉන්න එක්කෙනා. කොහොම හරි එයා මෙයාව පිළිගන්නවා. ඊට පස්සේ මෙයාගේ තාත්තව පෙන්නන්න කියලා එක්කන් යනවා. ඉතින් ඒ වෙලාව තමයි මෙයා දකින්නේ එයාගේ තාත්තා මේ වෙනකොට රෝද පුටුවක. ඒත් එක්ක මෙයාට එයාගේ කිසිම වැඩක් කරගන්න බෑ. ඔක්කොම වැඩ කරන්නේ එයා දැන් බැදලා ඉන්න එලා කියන ගෑනුවෙක් කෙනා. කොහොම හරි ජෙමීගේ තාත්තත් දන්නවා ජෙමීගේ වයිෆ් වෙච්ච ලීසා මේ වෙනකොට මැරිලා ඉන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා එයාටත් කනගාටුයි කියලා මේ වෙච්ච දෙයට. ඒත් එක්කම ජෙමී කියන හරි ඒව දැන් වැඩන්නේ මං කෙලිම කතාවට බහින්නම් කියලා ජෙමී අහන එක කතාව. ඒ තමයි ජෙමීට පොඩි කාලේයාගේ අම්මා නිතරම කියලා දෙන කවියක් තියෙනවා. ඒ කවිය ගැන තමයි මේ ජෙමී එයාගේ තාත්තෙන් අහන්නේ. ඒ කියන්නේ කවියෙන් කියන දේ ඇත්තක්ද කියලා. ඉතින් ඒ කවිය කියලා තියෙන්නේ මේරි ෂෝගේ රැවීමෙන් ප්‍රවේශම් වන්නේ. ඇයට ළමයි නෑ. ඉන්නේ බෝනික්කෝ විතරයි. ඔබ ඇයව හීනෙන් දැක්කොත් ඔබ කවදාවත් කිසි පිටක කෑනකොසයි කියලා ඒ කවිය කියලා තියෙනවා. ඒ කවිය එයාගේ අම්ම විතරක් නෙමෙයි ඒ පැත්තේ ඉන්න ගොඩක් අම්මලා ඒගොල්ලන්ගේ ළමයින්ට ඔක් කියලා තියලා තියෙනවා. ඒත් එක්කම ජෙමී කියනවා මේ කවියේ තියෙන හොල්මන් කතාවත් එක්කම මොකක් හරි මේක ඇත්තකුත් තියෙනවා. මොකද කිව්වොත් මේක මේ නගරේ ඉන්න ගොඩක් වැඩිහිටියයි විශ්වාස කරනවා. ඒත් එක්කම ජෙමීගේ තාත්තා කියන්නේ මේ නගරේ ගොඩක් පොඩි නගරයක්. ඒත් එක්කම මේ මිනිසුන් හිතන්නේ පතන්නේ ගොඩක් අඩුවෙන්. ඒත් එක්කම ඕක ඇවිල්ලා නිකන් මිනිස්සු හදාගත්ත දෙයක් විතරයි. ඉන් එහාට මොකුත් දෙයක් නැහැ කියලා තමයි ජෙමීගේ තාත්තා කියන්නේ. කොහොම හරි ඊට පස්සේ මේ ජෙමී යනවා මේ ලීසාගේ මරණයේ අවසන් වැඩ කටයුතු ටික ගැන කතා කරගන්න ඒ පැත්තේ තියෙන මල් ශාලාවක් කරගෙන යන මේ හෙන්රි වෝග කියන මිනිහයා ගාවට. ඉතින් එයා ගාවට ගිහිල්ලා මේ මරණයේ වැඩ කටයුතු ටික කරන විදිය කතා කරගෙන ඉවර වෙලා මේ ජෙමී එනවා එයා නැවතිලා ඉන්න හොටෙල් එකට. කොහොම හරි ඉතින් මෙයාට මහන්සියටත් එක්ක ඊට පස්සේ නිින්ද යනවා. ඉතින් අර බෝනික්කත් ඉන්නේ මෙයා ගාව තමයි. ඉතින් නිින්ද ගියාට පස්සේ අපිට පේන්නනවා සිංක් එක තියෙනවා එයාගේ ඒ නැවතිලින හොටෙල් එකේ. එතනින් වතුර මේ බින්දු හැලෙනවා. ඒ බින්දු හැලෙනවත් එක්කම ඒකේ සද්ද වෙනස් වෙලා ගිහලා සද්ද නැතුව යනවා කියලා අපිට පේන්නනවා. ඒත් එක්කම අර කාමරේ ඉන්න බෝනික ජෙමීගේ පැත්තට ඇස් දෙක හරවනවා අපිට පේන්නනවා. කාමරේ ලයිටුත් ඕෆ් කරලා තියෙන ජෙමීට හොඳටම නිින්ද ගිහිල්ලා. ඊට පස්සේ ජෙමීට ඇහෙනවා එයාගේ නම කියලා කවුරු හරි කතා කරනවා. ඉතින් ජෙමී පොඩක් ඇස් දෙක විතරක් කැරලා බලද්දී එකපාරට ගැස්සිලා යනවා. මොකද කිව්වොත් අර බෝනික එයා ළඟට ඇවිල්ලා. ඊට පස්සේ මෙයා එකපාරට ඇහැරිලා බලද්දී බෝනික තනින් තනට මාරු වෙනවා මෙයා දකිනවා. ඒත් එක්කම මෙයා දකින්න මෙයා කාමරේ මුල්ලකට වෙන්න වයසක ගෑනුවෙක් කෙනෙක් ඉන්නවා භයානක පෙනුමක් තියෙන කර්ටන් එකට කවර් වෙලා. එයා මෙයාගේ පැත්ත එකපාරට බලනවත් එක්කම ජෙමීගේ පැත්තට ඒ වයසක ගෑනුවෙක් කෙනෙක් එනවා. එයා දැකලා ගොඩක් බය වෙලා එතන කාමරේ තියෙන ලයිට් එක දානවා. දාපු ගමන් ඒ ගෑනුවෙක් කෙනාවත් පේන්නේ නැතුව යනවා. ඒත් එක්කම අර බෝනික්ක කලින් හිටපු තැනම තමයි ඉන්නේ. ඒ කියන්නේ අර එයා ළඟට ඇවිල්ලත් නැහැ කියලා තමයි එකෙන් පෙන්නන්නේ. කොහොම හරි අපිට ඊට පස්සේ පෙන්නනවා හෙන්රි වෝකර්. ඉතින් එයා ලීසාගේ මිනිහ ගේනවා දැන් එම්බාම් කරන්න. ඉතින් කොහොම හරි එයා මිනිහ දැක්කට පස්සේ ගොඩක් කලබල වෙනවත් එක්කම බය වෙනවා. ඒත් එක්කම එයාට එයාගේ කාමරෙන් ඇහෙනවා කවුරු හරි කතා කරනවා වගේ සද්දයක්. ඉතින් හෙන්රි ගිහින් බලද්දී එයාගේ වයිෆ්. ඉතින් එයා මානසිකව ටිකක් වැටුණු කෙනෙක්. ඒත් එක්කම හෙන්රිගේ මිනිහ එම්බාම් කරන තැනම තව රහස් කාමරයක් තියෙනවා. අන්න එතන තමයි එයාගේ වයිෆ් හැංගිලා ඉඳලා තියෙන්නේ. ඒත් එක්කම එයාව කොහොම හරි එළියට ගන්න. ඒ අතරතුරදී එයා කියනවා අපිට එයාගෙන් බේරුමක් වෙන්නේ නැහැ. ඔන්න ඔම් වගේ දේවල් වගේක් කියන. ඊට පස්සේ කොහොම හරි එයාවත් මෙයා පැත්තකට කරනවා. ඊට පස්සේ මේ හෙන්රි කරන වැඩේ ලීසාගේ මිනිහේ ෆොටෝ එකක් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ජෙමී එයාගේ වයිෆ් වෙච්ච ලීසාගේ අවසන් වැඩ කටයුතු ටික කරලා ඉවර කරනවා. ඉතින් ඒ ටික කරලා ඉවර කරාට පස්සේ එයා දකින්න එතන තියෙන කැලේ මැද්දෙන් වයසක ගෑනුවෙක් කෙනෙක් ඇවිදගෙන යනවා. ඉතින් මෙයාට හිතෙනවා එයාගේ පස්සෙන් යන්න ඕන කියලා. මෙයා එයාගේ පස්සෙන් යනවා. ඉතින් කොහොම හරි මෙයාට එයාව මග ඇරෙනවා. ඒත් එක්ක මෙයාට සොහොන් කොටක් වගේ හම්බ වෙනවා. ඉතින් මෙයා සොහොන් කොටේ තියෙන මොකද්ද කියලා බලන්න හදද්දිම එතනට එනවා අර හෙන්රිගේ වයිෆ් වෙච්ච අර පොඩක් පිස්සු එක්කෙනා. ඒ ඇවිල්ලා මෙයාට කතාවක් කියනවා. ඒ තමයි මේරි ෂෝගේ රැවටීමෙන් ප්‍රවේශම් වන්න. එයාට ළමයි නෑ ඉන්නේ බෝනික්කෝ විතරයි. කොහොම ඒත් එක්කම ලොකු විස්තරයක් මෙයාට කියනවා ටිකක් භයානක. ඒත් එක්කම එතනට එනවා හෙන්රි ඇවිල්ලා යාව අරන් යනවා. ඒත් එක්ක මෙයා කියාගෙන යනවා
ඔයා අර බෝනික්කම අනිවාර්යයෙන්ම වැළලිය යුතුමයි කියලා. ඒත් එක්ක මෙයා එතන තියෙන සොහොන් කොත බලනවා. බැලුවට පස්සේ එතන ගහලා තියෙනෙත් මේරි ෂෝ කියලා. ඉතින් මෙයා තේරුම් ගන්නවා මේ මේරි ෂෝ කියන ගෑනුවෙක් කෙනා වල්ලලා තියෙන්නේ මෙතන කියලා. ඉතින් මෙයා කරන වැඩේ දැන් මෙයා ඉක්මනට ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා මෙයා අර බෝනික්කම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා මොන හරි දෙයක් දැනගන්න පුළුවන්ද කියලා තව මෙයාගේ. එතකොට මෙයා දකින්න එයාගේ බෙල්ල පිටිපස්සේ ගහලා තියෙනවා බිලි කියලා. ඉතින් මෙයා දැන් මේ මහරෑ යන්න හදන මේ බෝනික්කම වල්ලන්න. ඉතින් මෙයා යන්න හදන්නේ අර මේරි ෂෝගේ සොහොන් කොත ගාවට. කොහමරි මෙයා එතනට යනවා. ගිහිල්ලා ඉවර වෙලා මෙයා බලන එතන තව මොන හරි තියනවද කියලා. ඊට පස්සේ එයා දකින්න මේ මේරි ෂෝගේ සොහොන් කොතට පිටිපස්සෙන් තවත් සොහොන් කොත් ගොඩක් තියෙනවා. එතන මෙයා බලනවා බිලි කියලා එකක් තියෙනවද කියලා. ඊට පස්සේ කොහමරි මෙයාට හම්බ වෙනවා බිලි කියලා තියෙනවා එකක්. කොහමරි මෙයා එතන හාරලා බැලුවට පස්සේ එතන මුකුත් නැහැ. ඒ කියන්නේ එතන දාලා තිබ්බේ බෝනික්ක නැහැ. ඉතින් කොහමරි මෙයා එකෙන් තේරුම් ගන්නවා එතන හිටපු බෝනික්ක තමයි දැන් මෙයා ගාවට ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙයා කරන වැඩ ඉක්මනට එයා ගාව ඉන්න බිලිව ඒ වලට දාන වහන්න හදනවා. ඒ වහන්න හදද්දිම ඒ බෝනික්ක එකපාරට මෙයාගේ දිහා බලනවා. මෙයා දකිනවා. ඒත් එක්ක මෙයා ඒක ගණන් ගන්නෑ. මෙයා ඒ වල වහලා ඉක්මනට මෙයා කාර් එකට නගිනවා. නැග්ගට පස්සේ මෙයාට තේරෙනවා කාර් එක වටේ hina වෙවි කවුරු හරි එහෙට මෙහෙට යනවා කියලා. මෙයන් දැන් හොඳටම බය වෙලා මෙයා හැමතැනම බලනවා එහෙම මෙහෙන් යනවා වගේ ඡායාවක් වගේ මෙයාට පේනවා. ඒත් එක්ක මෙයා එකපාරටම දකින්නේ නැහැ. මෙයාගේ කාර් එකේ මෙයා වාඩි වෙලා ඉන්න පැත්තේ තියෙන ෂටර් එක ගාව තව බෝනික්කෙක් හිටගෙන ඉන්නවා. ඉතින් මෙයා කොහමද එකපාරට දකිනවා. දැකලා මෙයා ගොඩක් බය වෙනවා. ඒත් එක්ක මේ බෝනික්ක නැති වෙලා යනවා. කොහමද මෙයා කාර් එකෙන් බැහැලා බලනවා ඉන්නවද කියලා. ඒත් එතන කවුරුවත්ම නැහැ. කොහමද මෙයා කාර් එකත් අරගෙන ඊට පස්සේ මෙයාගේ නැවතිලා ඉන්න හොටෙල් එකට එනවා. ඇවිල්ලා මෙයා මූණකට හොදගෙන ආයිපාරක් මෙයාගේ රූම් එකට එනකොට ඒ බෝනික්ක එතන ඉන්නවා. ඒ කියන්නේ බිලි එතන ඉන්නවා. ඒත් එක්කම අර පොලිස් කාර්යයත් එතන ඉන්නවා. ඉතින් මෙයාට මෙයා බය වෙලා යනවා. ඒත් එක්ක මෙයා බලන මේ බෝනික්ක කොහෙන්ද කියලා. බැලින්නම් මේ පොලිස් කාර්යය මෙයාව ෆලෝ කරලා ඒත් එක්කම එයා දැකලා තියෙනවා මේ බෝනික්කව මෙයා වල්ලනවා. ඉතින් මේ පොලිස් කාර්යය තමයි මේ බෝනික්කම ආයේ ගොඩට අරගෙන තියෙන්නේ. කොහොම හරි මේ පොලිස් කාර්යය ජෙමීට කියන ඔයාට මං කලින් කිව්වා නේද මේ නගරෙන් පිටතට යන්න එපා කියලා. අයියෝ එහෙම ගියේ කියලා. ඊට පස්සේ මේ ජෙමී කියනවා මම ආවේ මගේ වයිෆ්ගේ අවසන් වැඩ කටයුතු ටික කරන්න කියලා. ඒත් එක්කම පොලිස් කාර්යය අහනවා එහෙනම් ඇයි මොකටද මේ බෝනික් එක්කව වල්ලන්න ගියේ කියලා. ඊට පස්සේ ඕක ගැන කතා කරද්දී උතන ලොකු කතා බහක් ඇති වෙනවා. ඒත් එක්කම ජෙමී තේරුම් ගන්නවා එයා නැවතලා ඉන්න හොටෙල් එකේ එහා පැත්තේ රූම් එකේ තමයි පොලිස් කාර්යය නැවතලා ඉන්නේ කියලා. කොහොම හරි පොලිස් කාර්යයට ඕන වෙනවා එදා රෑ මේ බෝනික්කව එයා ගාව තියාගන්න. කොහොම හරි මේ පොලිස් කාර්යය බෝනික්කවත් අරගෙන යනවා. කොහොම හරි ඊළඟ දවසේ උදේ මේ පොලිස් කාර්යය වැඩකට යනවා බෝනික්කව එයා ඉන්න රූම් එකේම තියලා. එදා කරන වැඩේ මේ ජෙමී හොරෙන් ගිහිල්ලා ඒ කාමරේට බෝනික්කව උස්සනවා. උස්සලා ඉවරලා මෙයා කරන්නේ මෙයා ඒ බෝනික්කවත් අරගෙන යනවා අර හෙන්රි වෝක කියන මල් ශාලාව කරගෙන යන මිනිහයා ගෙදරට. මොකද මෙයා හෙට යන්නේ මෙයා දන්නවා එයාගේ නෝනා වෙච්චර පොඩ්ඩක් පිස්සු එක්කන මේ බෝනික්ක ගැන විස්තර දන්නවා කියලා. එයා යනකොට මෙයා ගෙදර එළියේ ඉන්න එයාගේ වයිෆ් කොහමරි ඒක කතා කරන්න උත්සාහ කරද්දි මේ බෝනික්ක ගැන එයා ඒක මගහැරලා ගෙය ඇතුළට යනවා. ඊට පස්සේ එතනට හෙන්රි එනවා. ඉතින් හෙන්රි ආවට පස්සේ හෙන්රි දකිනවා මේ ජෙමී ගැතේ මේ බෝනික්ක ඉන්නේ. ඊට පස්සේ මේ හෙන්රි කියන කොහෙන්ද මේ බෝනික්ක වාට හම්බුනේ? මේ බෝනික්ක ඔයා ගාව තියාගන්න තරම් හොඳ දෙයක් නෑ නිමී කියලා. මේක එයාගේ කියලා එයා කියනවා. ඒත් එක්කම ජෙමී අහනවා එයාගේ කාගේද මේක? මේක ඇවිල්ලා මේරි ෂෝගේද කියලා. ඒත් එක්ක මේ හෙන්රි කියනවා කෑ ගහන්න එපා. අපි ඒ නම මේ ගෙවල් වලින් එළියට බැස්සට පස්සේ කියන්නේ නෑ කියලා. ඒත් එක්කම ජෙමී කියනවා එහෙනම් ඔයා මෙයා ගැන දන්නවා ඇතිනේ. එහෙනම් ඔයා මෙයා ගැන මට විස්තර කියන්න. මොකද එතකොට මට දැනගන්න පුළුවන් මේ බෝනික්කයි මගේ වයිෆ්ගේ මරණය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඊට පස්සේ කොහොම හරි මේ හෙන්රි මෙයාව ගේ ඇතුළට එක්කන් ගිහිල්ලා මේක ගැන සම්පූර්ණ විස්තරයක් කියනවා. ඒ කියන්නේ මේරි ෂෝ ගැන ඉඳලා මේ බෝනික්ක ගැන ඔක්කොම විස්තරයක් කියනවා. ඒ තමයි මේරි ෂෝ කියන්නේ ඇත්තම කිව්වොත් ඉන්ද්‍රජාලිකයෙක්. ඒ කියන්නේ නිකන් මායාකාරයෙක් වගේ එක්කෙනෙක් තමයි. කොහොම හරි එක දවසක් මේ නගරයේ තිබ්බ රංගන ශාලාවක මේ මේරි ෂෝගේ ලොකු ප්‍රසංගයක් පැවැත්වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ හෙන්රිත් ගිහිල්ලා තියෙන. ඒතකොට හෙන්රි ගොඩක් පොඩිලු. ඉතින් ඒකෙදි මේරි ෂෝ කරනවා කියලා තිබිලා තියෙන්නේ මේ ලී වලින් හදපු බෝනික්කෙට. ඒ කියන්නේ නිකන් පඹෙක් වගේ එක්කෙනෙක්ට පණ දෙනවා වගේ සීන් එකක් තමයි. ඒ කියන්නේ යම කතා කරනවා වගේ සීන් එකක් කරන්න තමයි හදලා තියෙන්නේ. කොහොම හරි මේක පටන් ගත්තේ ගමම්ම පෙන්නනවා මේරි ෂෝ පෙට්ටියකුත් අරගෙන එනවා මෙහෙම බිම දිගේ ඇදගෙන. එන පෙට්ටිය ඇවිල්ලා හරියට නිකන් අර ජෙමීලයි ගෙදරට ආපු පෙට්ටිය වගේම තමයි. ඊට පස්සේ ඒක ඇරලා බැලුවට පස්සේ ඒක ඇතුලේ කවුරුත් නැහැ පේන්නේ. ඉතින් ඒ පෙට්ටියම තමයි අර ජෙමීලයි ගෙදරටත් ආවේ. කොහොම හරි ඒක ඇතුලේ ඉන්නෝනේ හරිනම් බෝනික්කෙක් එයා වේ වෙනකොටත් නැහැ. ඊට පස්සේ මේ මේරි කෑ ගහලා කියනවා බිලි ඔයා කොහෙද? ඔයා කොහෙටද ගියේ කියලා. ඊට පස්සේ තව තැනකින් පොඩි ළමෙක් කෑ ගහනවා වගේ ඇහෙනවා ශබ්දයක්. මම මෙහෙ ඉන්නවා කියලා. ඊට පස්සේ කොහොම හරි මේරි ෂෝ අර හෙන්රිගේ පැත්තට ඇඟිල්ල දික් කරලා කියනවා මං වෙනුවෙන් පොඩ්ඩක් ඔයාගේ පුටුව යට පොඩ්ඩක් බලන්න බිලි ඉන්නවද කියලා. ඊට පස්සේ මේ හෙන්රි නැගිටලා ඉවර වෙලා මෙයාගේ පුටුව යට බලනවා. බලද්දි මෙයා දකිනවා ඒකේ යට බෝනික්කෙක් ඉන්නේ. ඒ තමයි බිලි. ඊට පස්සේ කොහොම හරි හෙන්රි එයාව ගෙනියලා දෙනවා මේරි ගාවට. ඊට දුන්නට පස්සේ ඒ බෝනික්ක කතා කරලා කියනවා thank you හෙන්රි කියලා. ඊට පස්සේ මේ මේරි ෂෝ හෙන්රිගෙන් අහනවා ඔයාගේ නම හෙන්රිද කියලා. ඊට පස්සේ එයා කියනවා ඔව් කියලා. ඊට පස්සේ කොහොම හරි මේරි ෂෝ එයාගේ මේ ඉන්න බිලි කියන බෝනික්කත් එක්ක එයාගේ ෂෝ එක කරන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදි වෙන්නේ මේ බෝනික්කව කතා කරන එක. කොහොම හරි මේකේ අපිට බැලු බැලමට පේන්නේ මේ ඔක්කොම කරන්නේ මේරි වගේ තමයි. උනට මේරි කටනම් හොල්ලන්නේ නැහැ.
ඒ වුණාට එතන ඉන්න පොඩි ළමෙක් නැගිටලා කියනවා මේක කරන්නේ මේරි කියලා. ඒ කියන්නේ එයා කියනවා එයා දැක්කා මෙයාර බෝනික්ක කතා කරන වෙලාවේ මේරිගේ තොල් හෙලවෙනවා කියලා. ඉතින් මේ ළමයා කියන විදිහට මේ බෝනික්කට කතා කරන්න බෑ. ඉතින් මේ බෝනික්ක කට හොල්ලන වෙලාවට මේ මේරි තමයි යාට වොයිස් එක දෙන්නේ කියලා තමයි මේ ළමයා නම් කියන්නේ. ඒත් එක්ක මේරි කරන වැඩේ මේ බෝනික් එක්ක විටින් විට. ඒ කියන්නේ එකපාරකට මේරි කතා කරනවා අනිත් පාරට බෝනික්ක කතා කරනවා. ඔහොම කතා කර කර ඉන්න ගම එක සැරේට මේ දෙන්නම එකම ටයිම් එකකදී කතා කරන්න ගන්නවා. ඒ කියන්නේ මේ දෙන්නම එක සැරේට කතා කරන්න ගන්නවා. ඒක වෙන්න බැරි දෙයක්. ඉතින් මේක දැකපු මිනිස්සු ගොඩක්ම පුදුමයටපත් වෙනවා. ඒත් එක්කම අර ළමයාගෙත් කට වැහෙනවා. මොකද එයා කිව්වේ මේරි තමයි අර බෝනික්කට හඬ දෙන්නේ. බෝනික්ක නිකම් බෝනික්ෙක් විතරයි කියලා. ඒ වුණාට දැන් මේ දෙන්නම එකට කතා කරන එක වෙන්න බැරි දෙයක්. ඉතින් ඒක දැක්කට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ බෝනික්කටත් ඇත්තටම පණ තියෙනවා කියලා. හරි. කොහමද ඒක ළමෙන් නැගිටලා කිව්වනේ මේ මේරි කට හොල්ලනවා කියලා. ඉතින් ඒ ළමයාවත් එදායින් පස්සේ අතුරුදහන් වෙලා තියෙනවා. ඔය අතුරුදහන් වෙච්ච එකට හැමෝම සැක කරලා තියෙන්නේ මේරිව. කොහමරි කට්ටියක් එකතු වෙලා මේ මේරිව මරලා තියෙනවා. ඔය ළමයාගේ සීන් එකට. කොහමරි මෙයාගේ මිනිහ එම්බාම් කරන්නත් ගෙනල්ලා තියෙන්නේ මේ හෙන්රිගේ තාත්තා ගාවට. ඉතින් හෙන්රි වගේම හෙන්රිගේ තාත්තත් ඇවිල්ලා මේ මල් ශාලාවක් කරගෙන ගිය කෙනෙක්. ඒ කියන්නේ මිනිහ එම්බාම් කරපු එක්කෙනෙක්. කොහමරි එතකොට හෙන්රි පොඩි. ඒත් එක්ක මේ මේරිගේ අන්තිම කැවැත්තේ කියලා තියෙනවා මේරි මැරුණ දවසකට එයාගේ ළමයි වෙන නැත්නම් අර බෝනික්කන්වත් එයා එක්කම වල්ලන්න කියලා. ඒත් එක්කම තව දෙයක් ලියලා තිබිලා තියෙනවා. ඒ තමයි එයාවත් බෝනික් එක්ක කරන්න කියලා. කොහමරි මේ හෙන්රිගේ තාත්තා එයාගේ අන්තිම කැමැත්තට අනුව, ඒ කියන්නේ මේ මේරිගේ අන්තිම කැමැත්තට අනුව එයාව බෝනික් එක්ක කරනවා. ඒත් එක්කම එක දවසක් රෑක මේ හෙන්රි පොඩි හෙන්රි එනවා මේ ඒ මිනි එම්බාම් කරන තැනට. ඉතින් ආවට පස්සේ එයා දකිනවා මිනිහක්ව එම්බාම් කරලා වගේ තියෙනවා මිනි පෙට්ටියක දාලා. ඉතින් මෙයා කරන වැඩේ එතන මේ මිනිය තියලා තියෙන ස්ටෑන්ඩ් එක නැගලා මේ මිනිය මොන වගේ එකක්ද කියලා මෙයා බලන්න උත්සාහ කරනවා. එතනදී මේ ස්ටෑන්ඩ් එක බැලන්ස් නැතුව ගිහිල්ලා මේ මිනියයි එයාවයි දෙන්නවම බිමට වැටෙනවා. ඒත් එක්කම මෙයා දකිනවා ඒ මිනිය. ඒක නිකන් බෝනික් එක්ක වගේ. මෙයා හොඳටම බය වෙලා මෙයා එතන කාමරේ පැත්තකට දුවනවා. ඒත් එක්කම මෙයා ඊට පස්සේ දකිනවා ඒ මේරි ෂෝ නැගිටලා මෙයාගේ ඉස්සරහට වෙලා hina වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මෙයා ගොඩක්ම බය වෙලා මෙයා ඇස් දෙකත් වහගෙන කටත් වහගෙන මෙයා කෙඳිරි ගන්නවා. ඉතින් ඒ ශබ්දේ මෙයාගේ තාත්තට ඇහිලා කොහොම හරි එයාත් එනවා. ආවට පස්සේ එයා දකිනවා අර මිනිහ වැටිලා තියෙනවා. ඒ කියන්නේ අර හිටන් ඉන්නව නෙමෙයි එතකොට තියෙන්නේ. ඒ මිනිහ අර බිමට වැටිලා තියෙන. ඊට පස්සේ එයා හෙන්රිගෙන් අහන හෙන්රිවට අවුලක් නැහැ නේද කියලා. ඊට පස්සේ කොහොම හරි හෙන්රිවත් කාමරේට අරනවා පෙන්නනවා. ඉතින් ওই සීන් එක ඔක්කොම ජෙමීට මෙයා කියනවා. ඒත් එක්ක මේ මේරි ෂෝ එයාගේ මරණයට සම්බන්ධ හැම පවුලක් ගානෙම මර යනවා. තාමටත් මරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ මරණ හැමෝම එකම විදිහකට තමයි මරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ හැමෝගෙම කටවල් ඉරලා දිවවල් ගලවලා තමයි මරලා තියෙන්නේ. හරියට ජෙමීගේ නෝනව මැරුවා වගේ. ඉතින් ඒ අතරින් ගත්තම මේ විදිහට මැරුණු අන්තිම එක්කෙන තමයි ජෙමීගේ නෝනා වෙච්ච ලීසා. ඉතින් ඔයගොල්ලන් දැන් බලයි මේ ලීසා වෙයි මේරි මැරුවේ කියලා. ඒකත් ඔයගොල්ලන්ට ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. ඒත් එක්ක මේ මේරි ෂෝ ජීවත් වෙලා තියෙන්නේ යාර ෂෝ එක පෙන්නපු රංගහලෙම තමයි. ඉතින් මේ දැන් ජෙමීට ඕන වෙනවා එතනට ගිහිල්ලා තවත් මොන හරි තොරතුරු තියෙනවා නම් හොයාගන්න ඒවා. ඉතින් කොහොම හරි මේ හෙන්රි නම් කියන්නේ හෙට යන්න නම් එපා ඔයා කොහොමඩවත් කියලා. ඒත් මෙයා අහන්නේ මෙයා යනවා. කොහොම හරි මෙයා බෝනික්කව හෙන්රි ගාවින් තියලා තමයි යන්නේ. කොහොම හරි මෙයා ඒක හොයාගෙන යනවත් එක්කම අපිට පෙන්නනවා අර පොලිස් කාර්යය ඇවිල්ලා මේරි ෂෝගේ සොහොන් කොත ගාවට ගිහිල්ලා එයාගේ අර ඉන්න අනිත් ළමයි, ඒ කියන්නේ අර අනිත් බෝනික්කන්ගේ සොහොන් කොතත් හාරලා බලන්න හදනවා මේ පොලිස් කාර්යය. ඒත් එක්කම අපිට ආයි පාරක් පෙන්නනවා ජෙමීව. ඉතින් ජෙමී කොහොම හරි මේ මේරි ෂෝස් පැවැත්වුවේ තැන ඒක නර රංගාල හොයාගෙන තියෙන. ඉතින් එතනට යන්න හරි අමාරුයි. මොකද එතන අබලන් වෙලා පාලම් කැඩිලා තියෙන්නේ. ඒත් කොහොම හරි මේ ජෙමී එතනට යනවා බෝට්ටුවක් වගේ අරගෙන. කොහොම හරි මෙයා මේරි ෂෝගේ කාමරේකුත් හොයා ගන්නවා. එතනට ගියාට පස්සේ එතන කණ්ණාඩියක් තියෙන. එතනින් අපිට විතරයි පෙන්වන්නේ. එතන නිකන් මේරි ෂෝගේ ආත්මය වගේ යනවා අපිට පෙන්වනවා. ඒත් එක්කම මෙයාට එතන සූට් කේස් එකක් තියෙනවා. මෙයා දකින්න මෙයායි සූට් කේස් එකෙන් එක පොතක් ගන්නවා. ලොකු පොතක්. අන්න ඒ පොතේ තියෙන ඔක්කොම එක එක බෝනික්කන්ගේ විස්තර. ඒත් එක්කම අර මේ නැති වෙච්ච ළමයාගේ විස්තරත් තියෙනවා. ඒ කියන්නේ අර මං කිව්වා අර ඇඟිල්ල දික් කරලා එයාට කිව්වා මේවා කට හොල්ලනවා කියලා. අන්න ඒ ළමයාගේ විස්තරත් තියෙනවා. ඒත් එක්කම එයාගේ නම තියෙන්නේ මයිකල් ලෂේන් කියලා. ඒකෙන් මෙයා තේරුම් ගන්නවා මේ නැති වෙච්ච ළමයාත් මෙයාගේ නෑදෑ කෙනෙක් කියලා. හරි. ඒත් එක්කම මෙයා දකින්න මේ කණ්ණාඩියෙන් තව සුදු ඇඳගත්ත මේ ගෑනුවෙක් කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් මෙයා ඒක දැකලා බය වෙලා මෙයා හැරලා බලනකොට එහෙම ගෑනුවෙක් කෙනෙක් නැහැ. ඊට පස්සේ කොහොම හරි මෙයා ඉක්මනට එතනින් එළියට එනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා හෙන්රිව. ඉතින් හෙන්රි ගෙදරට වෙලා ඉද්දි එයාට ඇහෙනවා එයාගේ වයිෆ් කවුරු එක්ක හරි කතා කර කර ඉන්නවා. ඉතින් බලද්දි එයා අර බෝනික් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් හෙන්රිට ගොඩක් තරහා යනවත් එක්කම හෙන්රිට ටිකක් බයත් හිතෙනවා. ඊට පස්සේ හෙන්රි කරන වැඩේ බෝනික්කව අරගෙන මෙහෙන්න ඔයාව මං ඕන තැනින් තියන්නම් කියලා හෙන්රිගේ අර මිනියෙන් බාම් කරන තැනින් තියනවා. තියලා එයා මොකක් හරි වැඩක් පටන් ගන්න හදද්දිම එයාට ඇහෙනවා අර එයාගේ නෝන එකපාරක් හැංගුණානේ අර ඒ කාමරේම තියෙන නිකන් රහස් කාමරයක. අන්න ඒ හරින් මේ සද්දයක් වගේ ඇහෙනවා මෙයාට. ඉතින් මෙයා හිතන්නේ මෙයාගේ නෝනා කියලා. ඉතින් මෙයාගේ නානේ මට සමා වෙන්න වාට බෑන් එකට කියලා
මෙයා ටෝච් එකකුත් අරන් එතනට යනවා. ඒත් එක්කම පෙන්නනවා අර බෝනික්කා මේ හෙන්රිගේ පැත්තට ඇහැ යොමු කරනවා. ඒත් එක්කම කොහමද මෙයා දොර අරගෙන ඇතුළට ගියාට පස්සේ මෙයා ටෝච් එක ගහලා බලනවා එතන මෙයාගේ නෝන පේන්නේ නැහැ. ඒත් එක්කම එතන දොර වැහෙනවා. වැහිලා මෙයා දැන් දොර අරින්න try කරනවා. මෙයා කතා කරන එයාගේ නෝනට ඒත් නෑ. ඒත් එක්කම දැන් මෙයාත් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඒත් එක්කම එතනට එනවා මේරි ෂෝගේ ආත්මය. ඒ කියන්නේ මේරි ෂෝ ඇවිල්ලා මෙයාවත් අර විදියට කට පළලා මෙයාගේ දිව ගලවලා දානවා. ඊට පස්සේ අපිට ආයි පාරක් පෙන්නනවා ජෙමීව. ජෙමී ගොඩක් කලබලෙන් වගේම තරහෙන් ඒගොල්ලන්ගේ තාත්තයි ගෙදරට එනවා. එනකොටත් ඒගොල්ලන්ගේ තාත්තට එයාගේ දැන් වයිෆ් වෙච්ච එලා සුප්පෝපෝ තමයි ඉන්නේ. ඉතින් එතකොටම මේ ජෙමී ඇවිල්ලා අහනවා මයිකල් ලෂේනුයි මේරි ෂෝයි අතර තිබෙ සම්බන්ධය මොකක්ද කියලා. ඒත් එක්කම ඒගොල්ලන්ගේ තාත්තා කියනවා මයිකල් ලෂේන් කියන්නේ ඔයාගේ මාමා කියලා. ඒත් එක්කම එයා කියනවා එයාව එකපාරක් නැති වුණා. ඒ නැති වුණ එකට හැමෝම සැක කරේ මේරි ෂෝව කියලා. ඉතින් ඒ හේතුව නිසා මේ ජෙමීගේ තාත්තයි ඒත් එක්කම ඒගොල්ලන්ගේ තව අඳුරන කට්ටියකුයි එකතු වෙලා මේ මේරි ෂෝව මරලා දාලා තියෙනවා. එයාගේ දිව ගලවලා තියෙනවා. කොහොම හරි ඉතින් ওই හේතුව නිසා මේරි ෂෝව මැරුණාට පස්සේ එයාගේ ආත්මය ඇවිල්ලා හැමෝමම මරලා තියෙනවා එයාගේ මරණයට සම්බන්ධ. ඒ කියන්නේ මරපු අයගේ බිරිඳවල්ව ඒත් එක්කම ඒගොල්ලන්ගේ ළමයින්ගේත් ළමයිව ඒ වගේ මේක පේලියට මරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ජෙමීවත් පොඩි කාලේ ඉඳලම වගේ මේගොල්ලන්ගෙන් එකලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ජෙමීලගේ තාත්තා පොඩි කාලේ ඉඳන් මේ ජෙමීව ටිකක් දුර තැනකින් තමයි තියලා තියෙන්නේ. මේගොල්ලන් ළඟට අරගෙන නැහැ වැඩිය. අන්න ඒ හේතුත් නිසා තමයි මේ එයාගේ තාත්තත් එක්ක මේ ජෙමී ටිකක් තරහෙන් ඉන්නේ. ඉතින් ඔය විස්තර ඔක්කොම ටික එයාගේ තාත්තා එයාට කියනවා. ඒත් එක්කම තව දෙයක් කියනවා. එයා කියනවා ලීසාව මැරුණු වෙලාවේ එයා තේරුම් ගත්තලු මේකෙන් අපිටවත් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද ලීසා ඇවිල්ලා ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. ලීසාගේ ඒතකොට බඩේ ඉන්නේ මේ ජෙමීගේ ළමෙක්. ඉතින් ඒක නිසා තමයි ලීසාවත් මැරුවේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ජෙමීවයි යාගේ තාත්තවයිත් මරනවා කියලා මේගොල්ලන් දැන් තේරුම් අරන් ඉන්නේ. ඒ ජෙමී කියන්නේ මේක මොන විදියට වුණත් මේක එයා කොහොම හරි නවත්තනවා කියලා. ඉතින් එහෙම කියලා ඉවරලා ජෙමී මේ ගෙදරින් එළියට යනවා. එළියට යනකොටම එයාට අර පොලිස් කාර්යයව හම්බ වෙනවා. ඒත් එක්ක මේ පොලිස් කාර්යය ජෙමීට කියනවා ඉතුරු බෝනික්ව 100 දෙනත් අතුරුදහන් වෙලා කියලා. ඒ කියන්නේ අර මේරි ෂෝගේ බෝනික්ව 101 දෙනෙක් ඉඳලා තියෙනවා කොහොම හරි. ඉතින් එතනින් එක්කෙනෙක් කොහොම හරි එළියට අරන් තිබේ තමයි බිලි. ඊට පස්සේ තව 100 දෙනෙක් ඉන්න ඕනේ. ඉතින් ඒ 100 දෙනා අර වල් හැරුවට පස්සේ මෙයාට හොයාගන්න බැරි වෙලා. ඒ කියන්නේ ඒගොල්ලන්වත් කවුරු හරි අරගෙන තියෙනවා. ඉතින් ඒකට සැක කරන්නේ මේ පොලිස් කාර්යය ජෙමීව. ඒත් එක්කම ජෙමීව දැන් මෙයා පොලිසියට අරන් යන්න තමයි හදන්නේ මාංචු දාලා. එතකොටම ජෙමීගේ තාත්තගේ දැන් ඉන්න වයිෆ් ඇවිල්ලා ජෙමීට කෝල් එකක් කියලා ෆෝන් එක දෙනවා. ඉතින් ජෙමී කියන පොඩ්ඩක් ඉන්න මම මේ කෝල් එක ආන්සර් කරලා එන්නම් කියලා. ඊට පස්සේ එයා ආන්සර් කරලා කෝල් එකෙන් කතා කරද්දී එයාට ඇහෙනවා ඒ කතා කරන්නේ හෙන්රි. ඇත්තරම හෙන්රිව මැරුවා. ඉතින් මේ කතා කරන්නේ ඇත්තරම හෙන්රි නෙමෙයි වෙන කවුරු හරි. ඉතින් ඒකත් කැඩි කැඩි වගේ තමයි මේ ජෙමීට ඇහෙන්නේ. ඉතින් ජෙමී අහන් ඉද්දී එයා කියනවා මම හෙන්රි කතා කරන්නේ මම දන්නවා ලීස්ව මැරුවේ ඔයා නෙමෙයි මට ඒක ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඔයා දැම්ම එන්න මේරි ෂෝගේ අර ෂෝස් පවත්වපු තැනට මට පුළුවන් ඔයාව නිර්දෝෂී කියලා ඔප්පු කරන්න. ඉතින් මාත් එතනට එනවා. ඔයත් මේ දැම්ම එතනට එන්න කියලා මෙයාට කියනවා. ඒත් එක්කම මේ ජෙමී කියනවා මේ සිද්ධිය පොලිස් කාර්යයටත්. ඉතින් පොලිස් කාර්යය කියනවා හරි එහෙනම් අපි දෙන්නම එකටම යමු කියලා. ඒ ජෙමී ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද පොලිස් කාර්යයක් කියන්නේ ගියොත් බෑන මාංචුත් දාගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මෙයා කරන වැඩේ පොලිස් කාර්යයවත් තල්ලු කරලා මෙයාගේ කාර් එකේ නැගලා යනවා. ඉතින් නැගලා යනකොට පොලිස් කාර්යය කියනවා ඔහොම නවතින මාත් එනවා කියලා පොලිස් කාර්යය එයාගේ කාර් එක පිටිපස්සෙන් යනවා. ඉතින් ජෙමී කොහොම හරි ආයි පාරක් මේරි ෂෝගේ ෂෝස් පවත්වපු තැනට යනවා. ඒ කියන්නේ රංගහලට යනවා. ගියාට පස්සේ එයා එතන බෝට්ටුවකුත් අරගෙන යනවා ලාම්පුවකුත් තියාගෙන. හරිම කළුවරයි. රෑක තමයි මේගොල්ලන් යන්නේ. කොහොම හරි ඔහොම ගියාට පස්සේ මෙයා කතා කරනවා හෙන්රිවා කොහෙද කියලා. ඉතින් එතකොට එයාට ඇහෙනවා මම මේ උඩ ඉන්නවා උඩට එන්න කියනවා හඬක්. ඊට පස්සේ මෙයා උඩට යනවා. ඒත් එක්කම අර පොලිස් කාර්යයත් එතනට එනවා. ඉතින් එයාගේ ගන් එකයි ටෝච් එකයි අරගෙන එයා මොකද වන්ද පෙට්ටියක් වගේ එකක් හදාගෙන එයාත් ඒ වතුරෙන් ඇවිල්ලා එයාත් රංගහලට එනවා. ඒත් එක්කම ජෙමීව පෙන්නනවා අපිට ආයි පාරක්. ඉතින් ජෙමී ආයි පාරක් යන්නේ අර කාමරේටම තමයි. ඉතින් එතනට ගිහිල්ලා එයා චෙක් කර බලද්දි වටේ කවුරු හරි ඉන්නවද කියලා එයා හෙන්රිට කතා කරනවා. ඒත් එක්කම හෙන්රි කියනවා මෙහෙට එන්න ඔහොම කියලා. ඒත් මෙයා බලන පේන්න කවුරුත් නැහැ. ඒත් එක්කම එතනට පොලිස් කාර්යයත් එනවා. ඊට පස්සේ පොලිස් කාර්යය කියනවා මෙතන කවුරුවත්ම නැහැ. අපි දෙන්න විතරයි ඉන්නේ. එනවා දැන්වත් මාත් එක්ක පොලිසියට යන්න කියලා. ඒත් එක්ක මේ දෙන්නටම ඇහෙනවා ආයි පාරක් කවුරු හරි කතා කරන සද්දයක්. ඉතින් ඒක පොලිස් කාර්යයටත් ඇහෙනවා. ඊට පස්සේ පොලිස් කාර්යයටත් හිතෙනවා මෙයා එක්ක යන්න ඕනි කියලා. ඊට පස්සේ මේ දෙන්න ටෝච් එක ගහගෙන යනවා. ඒත් එක්කම කොහොම හරි පොලිසියෙක් කෙනා කියනවා මම ඉස්සර වෙන්නම් තුවක්කුවක් තරම් ඔය පිටිපස්සෙන් ටෝච් එක අරන් එන්න කියලා. කොහොම හරි මේගොල්ලන් තව කාමරයක් හොයාගන්නවා. එතනට ගියාට පස්සේ තව කැඩිච්ච බෝනික්කෝ වගේ එක එක දේවල් තියෙනවා. ඊට පස්සේ මේ පොලිස් කාර්යයට එක බෝනික් එක පෑගෙනවා. ඊට පස්සේ එයා කරන වැඩේ බෝනික්කව අරන් මේ වගේ කෙනෙක්ව මම කල්නොත් දැක්ක කියලා මේ බෝනික්කව පිටිපස්සට වීසි කරනවා. වීසි කරාට පස්සේ මේ බෝනික්කව ගිහිල්ලා එතන දෙන කර්ටන් එක වැදිලා ඒ කර්ටන් එක ගැලවෙනවා. ගැලවෙනවත් එක්ක මේගොල්ලන් මේ පැත්ත බලනවා. එතකොට තමයි මේගොල්ලන් දකින්නේ එතන අර බෝනික්කෝ 100 දෙනාම ඉන්නවා. ඉතින් 100 දෙනාම ඉන්නවා බෝනික්කෝ අර මේ සොහොනෙන් කවුරු හරි එළියට අරන් මෙතනට ගෙනල්ලා තියෙනවා. ඒත් එක්කම එක බෝනික්කෙක් එතන නැහැ. ඒ තමයි බිලි.
කොහමරි මේගොල්ලන් දැන් ඒක බලද්දි මේගොල්ලන් දකින්න තව රෙද්දක් දාලා මොකද්ද වන්ද දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා මේ රෙද්ද ගලවනවා. ගැලුවට පස්සේ එතන මිනිහෙක් වගේ තමයි ඉන්නේ. ඒකත් බෝනික් එක් වගේ. ඊට පස්සේ මේ ජෙමි කියනවා මේ මිනිස්සෙක් තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ ජෙමි පොඩ්ඩක් විපරම් කරලා බලද්දි තමයි ජෙමි තේරුම් ගන්න මේ ඉන්නර නැති වෙච්ච කොල්ලා කියලා. ඒ කියන්නේ එයාගේ මාමා කියලා. කොහමරි ටිකකින් අර ඉන්න බෝනික් ඔක්කොම ටික ඇස් එක පැත්තකට හරවලා මූණවලුත් එක පැත්තකට හරවගෙන යනවා. ඊට පස්සේ හරවගෙන ගියාට පස්සේ එතන අයිනක පෙන්නනවා අපිට පොටුවක් මෙහෙම පැද්දි තියෙනවා නිකන් ජෝකර් කෙනෙක් වගේ ඉන්න මේ පොටුවේ. ඉතින් මේ දෙන්න ළඟට යනවා එතනට. ඊට පස්සේ ජෙමි අහනවා මේ මේරි ෂෝද කියලා. ඊට පස්සේ ඒ බෝනික් එකපාරට නතර වෙනවා. ඒත් එක්කම ආයි පාරක් අහනවා ඔයා මේරි ෂෝද කියලා. ඒත් එක්ක මේක පැද්දෙනවා. ඒත් එක්ක මේ බෝනික් කියනවා හරිම දක්ෂයි කියලා. ඊට පස්සේ ජෙමි අහනවා ඔයාට මොනවද ඕනේ කියලා. ඊට පස්සේ එයා කියනවා මාව නිශ්ශබ්ද කරපු අයව නිශ්ශබ්ද කරන්න කියලා. ඒත් එක්ක මේ ජෙමි අහනවා ඇයි ඔයා ඩීසව මගෙන් උදුරගත්තේ කියලා. ඊට පස්සේ එයා කියනවා ඔයා මගේ ළඟට එන්න මම එතකොට ඒක ඔයාට කොඳුරන්නම් කියලා. ඊට පස්සේ මෙයා එයාගේ ළඟට යන්න හදනවා. අර පොලිස් කාර්යය කියන එයාගේ ළඟට යන්න එපා කියලා. ඒ වුණාට මෙයා අහන්නේ ජෙමි එයාගේ ළඟට ගිහිල්ලා අහන්න තමයි මේක හදන්නේ. ඒත් එක්කම පොලිස් කාර්යය තුවක්කුව දික් කරන් ඉන්න කොයි එකටත් කියලා. ඊට පස්සේ එයා කනට කොඳුරලා කියනවා අන්තිම වශයෙන් ඔයා නෙමි අන්තිම වශයෙන් හිටියේ එයාගේ බඩේ ඇතුලේ කියලා. ඉතින් එහෙම කියනවත් එක්ක මේ බෝනික්කගේ කටින් දිවක් වගේ ඇවිල්ලා මේ ජෙමීටත් කරදර කරන්න හදනවා. ජෙමී කොමරි එතනින් පැන ගන්නවා. ඒත් එක්කම පොලිස් කාර්යය ඇවිල්ලා අර බෝනික්කට වෙඩි තියලා එක කුඩු කරලා දානවා. ඒත් එක්කම අනිත් බෝනික්කොන්ට නිකන් පණ එනවා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒත් එක්කම මේ ජෙමී කියනවා මේ බෝනික්කෝ හරහා තමයි මේ මේරි ෂෝට එන්න පුළුවන් වෙන දෙයකින් එන්න බෑ. ඒක නිසා මේ බෝනික් ඔක්කොම අපි විනාශ කරලා දාමු කියනවා. ඒත් එක්කම මේ පොලිස් කාර්යය මේ ඉන්න බෝනික් ඔක්කොන්ටම වගේ වෙඩි තියන යනවා. ඒත් එක්කම මේ ජෙමීගේ අතේ තියෙන තව ලාම්පුවක් මෙයා ඒ ලාම්පුව අරන් ඒ බෝනික් ඔක්කොම ටික ගිනි තියලා දානවා. ඊට පස්සේ මේ දෙන්න මෙතනින් පැනගෙන එනවා. එනකොට එක එක දේවල් වලින් මේගොල්ලන්ව මේ මරන්න හදනවා. ඒත් එක්කම කොහොම හරි එක තැනකදී මේ පොලිස් කාර්යයව අහු වෙනවා එයාගේ ආත්මයට. ඊට පස්සේ පොලිස් කාර්යයවත් මරලා දානවා. ඒත් එක්කම ජෙමී විතර ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ජෙමීව පාලමකින් බිමට වැටලා එතන තියෙන ගඟට වැටෙනවා. ඊට පස්සේ ජෙමී කොහොම හරි එතනින් පීනගෙන ඇවිල්ලා එතනින් පැන ගන්නවා. ඒත් එක්කම ජෙමී දැන් දන්නවා තව එක බෝනික් එක්ක ඉන්නේ. ඒ කියන්නේ බිලි එයාවත් විනාශ කරන්න ඕනේ නැත්තම් මේක නවතින්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා යනවා එහෙම හෙන්රි වෝකලගේ ගෙදරට. ඉතින් එතනට ගියාට පස්සේ තමයි මෙයා දැනගන්නේ හෙන්රිවත් මරලා කියලා. ඒත් එක්කම එයාගේ වයිෆ් කෙන් අහනවා කොහේ එතකොට මේ බෝනික්ක කියලා. ඊට පස්සේ එයා කියනවා අෂේන් මහත්තයා ගෙනිච්ච කියලා. ඉතින් අෂේන් මහත්තයා කියන්නේ ජෙමී අෂේන්ගේ තාත්තා. ඉතින් ජෙමී කියනවා ඉතින් එයා කොහොමද ගෙනියන්නේ? එයා රෝදපුටුවෙන් එන්නේ. එයා කොහොමද මෙහාට එන්නේ කියලා. ඒත් ඉතින් ඒ ගෑනු එක්කෙනා කියන්නේ අෂේන් මහත්තයා තමයි ගෙනිච්ච කියලා. ඊට පස්සේ මේ ජෙමී යනවා ඒගොල්ලන්ගේ තාත්තාගේ ගෙදරට. ඉතින් ගෙදරට යනකොට ගෙදර ඔක්කොම ලයිට් ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙයා ගෙදරට යනකොට ආයි පාරක් අපිට පෙන්නනවා අර ඔල්ලෝසු වල කටු වල සද්ද එහෙම නැතුව යනවා. ඒ කියන්නේ මොකක්ම හරි අවුලක් තියෙනවා. ඊට පස්සේ මෙයා එයාගේ තාත්තාගේ කාමරයට ගියාට පස්සේ එයා දකින්න එක පුටුවකට නිකන් රෙද්දක් වගේ දාලා තියෙන. ඒ රෙද්ද ගැලවුවට පස්සේ එයා දකින්නවා එතන ඉන්නවා බිලි. ඊට පස්සේ එයා බිලිව ගන්නවත් එක්කම එයා දකින්නවා පැත්තකින් එනවා මේරි ෂෝගේ ආත්මය මෙයාගේ පැත්තට. ඉතින් මෙයා ඉක්මනටම කරන්නේ බිලිවත් අරගෙන එතන තියෙන උදුනකට දාලා පුච්චනවා. ඒත් එක්කම අර මේරි ෂෝව විනාශ වෙලා යනවා වගේ තමයි පෙන්නන්නේ. මොකද එයාට බෝනික් එක්කගේ හරහා විතරයි එන්න පුළුවන්. බෝනික් එක්ක ඉන්න මොනේ වැඩ දාන්න න. දැන් බෝනික් ඔක්කොම ඉවරයි. එයාත් දැන් ඉවරයි කියලා තමයි පෙන්නන්නේ. ඒත් එක්කම එදා අකුණු ගහන දවසක්. ඒ කාකුණක එළියකින් මේ ජෙමී දකින්නවා එයාගේ ඉන්න කාමරේම තමයි එයාගේ තාත්තත් ඉන්නේ කියලා. ඒ තුනාට එයාගේ සද්දයක් බද්දයක් නැහැ. ඊට පස්සේ මෙයා එයා ළඟට ගිහිල්ලා කතා කරද්දි එයා එකපාරට බිමට වැටෙනවා වගේ පෙන්නනවා. ඒත් එක්කම එයා දකින්නවා එයා මැරිලා. ඒ කියන්නේ එයාගේ ඔළුවේ ඉඳන් පිටට වෙනකම්ම පළල එතන නිකන් පොල්ලක් වගේ දාලා තියෙන එළිය. එතකොට තමයි යාට මතක් වෙන්නේ අර එයා එක්ක හිටපු වයිෆ් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා හැමතිස්සෙම එයාගේ තාත්තා ළඟින්ම හිටියා. එයා තමයි මේ පොල්ල පාවිච්චි කරලා එයාගේ තාත්තව පාලනය කරලා තියෙන්නේ. ඒත් එක්කම එයා තමයි එයාගේ තාත්තට හඬ දීලා තියෙන්නේ. ඒත් එක්කම යාට මතක් වෙනවා අර මේ මේරි ෂෝගේ කාමරයට ගිය වෙලාවේ යාට හම්බුණා එක පොතක්. අන්නේ පොතේ තිබ්බා perfect doll කියන්නේ ඒම ඇඳලා ඒක හදන විදිය ආකෘතියක් එක්ක තිබ්බා. ඊට පස්සේ යාට මතක් වෙනවා ඒ perfect doll කියන එක එහා පැත්තේ මේ ජෙමීගේ තාත්තා වෙච්ච එලාගේ චිත්‍රකුත් ඇඳලා තිබිලා තියෙනවා. ඉතින් මේක එයා හරියටම දැක්කේ නැහැ. ඒත් එක්කම එයාට ඒක මතක් වෙනවත් එක්කම මේ ජෙමීට හිතෙනවා එයාගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. ඒත් එක්කම එයා හැරලා බලද්දී එතන ඉන්නේ එලා. ඒත් එක්කම එලා අහනවා කවුද දැන් පඹය කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා එලා එක්කම එයාගේ ඇඟ ඇතුළෙම මේරි ෂෝත් ඉන්නවා කියලා. ඒත් එක්කම ජෙමීවත් මරලා දානවා තමයි අපිට පෙන්නන්නේ. ඉතින් මේ ඔක්කොම පිටිපස්සේ ඇත්තම කිව්වොත් මේ එලත් ඉඳලා තියෙනවා. ඉතින් එලා කියන්නේ බෝනික් එක. ඇත්තම කිව්වොත් මේ ජෙමීලයි ගෙදරට අර පෙට්ටිය. ඒ කියන්නේ අර බෝනික්කව ගෙනල්ලා දාලා තියෙන්නෙත් එලා කියලා තමයි මේකේ කියන විදිහට පෙන්නන්නේ. ඉතින් මේ එලා කියන්නේ මේරි ෂෝ විසින් හදපු බෝනික් එක තමයි. ඒ කියන්නේ මේරි ෂෝ හදපු බෝනික්කන් අතරින් හිටපු හොඳම බෝනික්ක තමයි මේ එලා කියන්නේ. මොකද එයා නිකන් මිනිස්සෙක් වගේ තමයි. ඉතින් ওই විදිහට තමයි මේ අෂෙන් කියන පරම්පරාවත් මේ මේරි ෂෝ විසින් විනාශ කරලා දැම්මේ. ඉතින් ওই විදිහට තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක හොඳයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.